අවුරුදු 7 වෙනකොට රාගය කියන එක දන්නවද? ඊළඟට ස්ත්‍රී පුරුෂ කාමසේවනයේ කියන එක අවුරුදු 7 ළමයා දන්නවද? මේ මුනිදුන් මේ රාහුල මුනිදුන් සිහිනෙන්වත් කාමසේවනයේ කියන එක දැක්කේ නැති කෙනෙක්. හිතපො නැති කෙනෙක්. ඔය ඇස් කාමෙන් කිලිටි වෙලා නැහැ. මේ මුනිදුගේ නේත්‍ර දෙක ඔය මුව මණ්ඩලෙන් කවදාවත් කුණුහරුපයක් කියලා නැහැ. ඔය මුව මණ්ඩල කිලිටි වෙලා නැහැ. ඔය හිතෙන් කාමය ගැන හිතලා නැහැ. ඔය මුනිදුගේ හදවත කිලිටි වෙලා නැහැ. ඔය මුනිදුගේ මුළු ජීවිතේම පවිත්‍රායි. දුවේ පුතේ අපේ ඇස් කොච්චර කිලිටි වුණාද නරක දේවල් දැකලා. අපේ කටවල් කොච්චර කිලිටි වුණාද නරක දේවල් කියලා. හිත කොච්චර කිලිටි වුණාද නරක දේවල් හිතිලා. අපගේ ශරීරය කොච්චර කිලිටි වුණාද නරක දේවල් කරලා. අපි මේ මුනිවරු ළඟ අපි කවුද? ඒකයි මං දූල පුතාලට කියන්නේ. උඹලා මෙහෙ කරපල්ලා. උඹලා දාසකම් කරපල්ලා. ඔය කිලිටි වෙච්ච හිතවල කිලිටි අරින්න. ඔය කිලිටි වෙච්ච ඇස්වල නරක දේවල් බලලා කිලිටි වෙච්ච ඇස් දෙකේ පව් ගෙවන්න. නරක දේවල් කියලා කිලිටි වෙච්ච කටවල් වල පව් ගෙවෙන්න. මේ අතපයේ පව් ගෙවෙන්න මේ රාහුල මුනිදුගේ සෑයට ගඩොල් අදපල්ලා. මෙහෙවර කරපල්ලා දරුවනේ. මේ මුනිදුගේ නේත්‍ර දෙකෙන් නරක දේවල් දැකලා නැහැ. ඒ හිතේ නරක දේවල් හිතලා නැහැ. සිහිනෙන්වත් හීනයකින්වත් කිලිටි වෙලා නැහැ. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙවුන්දම් සේවනයේ කියන එක හීනෙන්වත් මම දැකලා නැහැ කියනවා. මං අවුරුදු 7න් රහත් උනේ කියලා. කොච්චර පවිත්‍ර මුනිවරු වැඩ හිටියාද සංගරුවන තුල. සංඝං සරණං ගච්ඡාමි. ඒ සංගරුවන මම සරණ යමි. තමන්ගේ රාගය තමන්ට පෙනෙන්න ඕන පින්වතුනේ. මේ මුනිවරුන්ගේ පවිත්‍ර ජීවිතේ පෙනෙන්න මහා අත්‍යන්ත බ්‍රහ්මචාරී. අවුරුදු 7 වෙනකොට බඹසරට හානියක් වෙනවද? නෑ. අවුරුදු 7 කියන්නේ බඹසරට හානියක් වෙන්නේ. ඉතින් අවුරුදු 7න් මහාන වුණා නම් එතන ඉඳලම තියෙන බ්‍රහ්මචාරී ජීවිතේ නම් මේ මුනිදුන්ගේ මුළු ජීවිතේම බ්‍රහ්මචාරී. අත්‍යන්ත බ්‍රහ්මචාරී. අයිනකින්වත් කිලිටි නොවිච්ච අංශුවකින්වත් කිලිටි නොවිච්ච බඹසරක් අපගේ රාහුල මුනිදුන්න තියෙනවා. අපි මේ මුනිදුන්ට මල් සෑයක් හැදුවා. ගඩොලින් චෛත්‍යයක් හදනවා වගේ තමයි මල් වලින් මොත් චෛත්‍යයක් හදපු එක. ඒ මුනිදුන්ට සෑයක් හැදුවා. කවදා හරි අපේ හිත විරාගී වුණොත් එදාට අපිට පෙනේවි මේ මුනිදුන්ට මලක් පුදපු එක උපකාරී වුණා කියලා. ලෝකේ කොතනක හරි කෙනෙක් බඹසරට ආසයි නම් කාමයේ දුරු කරගන්න ආසයි නම් රාගෙන් කිලිටි වෙච්ච හිත පිරිසිදු කරගන්න ආසයි නම් ඔයාලා රාහුල මුනිදුන්ගේ සෑය අමතක කරන්න එපා. මේ මුනිදු බුද්ධ පුත්‍රයෙක්. බෝධි සත්වයෙකුට දාව ඉපදිච්ච පුත්‍රයෙක්. යසෝදරා වගේ පවිත්‍ර අම්මා කෙනෙක්ගේ රස්නෙට හැදිච්ච පුත්‍රයෙක්. පුදුම සාගතයි, පුදුම සාගතයි. මේ උත්තමයා පැවිදි වෙලා හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. ලොකු ස්වාමීන් වහන්සේ වගේ මේ යුගයේ පහළ වෙච්ච උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඈතක වැඩ ඉඳලා අපි මෙහෙම සැනසීමක් ලබනවා නම් සංඝයා අතර අග්‍ර ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හේවනේ ඉන්න කෙනා කොහොම සැනසෙල්ලක් ලබයිද? අපේ මුනිදුන්ගේ රාහුල මුනිදුන්ගේ
උපාධ්‍යයන් වහන්සේ ආචාර්යන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඉරහඳ අතින් අල්ලන මේ පොළොව අනිත් පැත්තට පෙරලන්න පුළුවන් ඉරිදිමත් මුගලන් ස්වාමීන් වහන්සේගේ හේවනේ ඉන්න අපේ රාහුල මෙච්චර පවිත්‍ර රාහුල මුනිදු කොහොම සැනසෙල්ල ලබනවද? කාශ්‍යප මහරහතන් වහන්සේට වඳින පුදන උදේ හවස රාහුල මුනිදුන් කොහොම සැනසෙල්ලක් ලබනවද? ආනන්ද මුනිදුන් බණ කියන හැටි අහගෙන ඉන්න රාහුල මුනිදු කොහොම සැනසෙල්ලක් ලබනවද? මේ රාහුල මුනිදුන් පින කියන එක භුක්ති විඳා. සැපය කියන එක භුක්ති විඳා එවනැල්ලේ ඉඳලා සුඛාතේ සමන ඡායා බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ලේ ඉඳලා සැපය භුක්ති විඳපු මුනිවරේ. මට මගේ හිතට දැනෙන දේ කියන්න මට වචන නැහැ. මේ සුළුපටු රහතන් වහන්සේ නම නෙවෙයි. මේ සුළුපටු රහතන් වහන්සේ නම නෙවෙයි. අත්‍යන්ත පාරිශුද්ධ රංවන් සිරුරක් තියෙන මුනිවරේ. බුදුරජාණන් වහන්සේත් එක්ක පිටිපස්සෙන් පිණ්ඩපාතේ වඩිනකොට දෙවිවරු මල්ලිහිනවා කියනවා. වැඳගත්තු ගමන් කියනවා. කඳුළු සලනවා කියනවා. බුද්ධ පුත්‍රයන් වහන්සේ බුදු පියාණන් පිටිපස්සෙන් වඩිනකොට. ඉතින් සුලංගිල්ල එල්ලිලා ඒ රාහුල කුමරෝ බුදුරජාණන් වහන්සේ වචනයක් කතා කළේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පවිත්‍ර හිත. නොඇලුණ හිත. අවුරුදු 7කට පස්සේ දයාවන්ත තාත්තා කෙනෙකුට කරුණාවන්ත තාත්තා කෙනෙකුට ලෝකේ ලස්සනම පුතා තමන්ගේ ළඟට එනකොට පුතේ කියලා වැළඳ ගන්නේ නැත්තම් වස්තුව රත්තරන් මගේ වස්තුව කියලා කතා කරන්නේ නැත්තම් ඒක ආශ්චර්යයන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාතිහාර්ය පෑවා. බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. සුඛාතේ සමන ඡායා. හෙවණැල්ලේ සැපේට අහු වෙලා එනවා. දායාදිල්ලගෙන සාරිපුත්ත අපේ බුද්ධ ශාසනයේ දායාදී තින් සතර සතිපට්ඨානයනේ මේ රාහුල පැවිදි කරන්න ගියා. ඉතින් අමෝතු දෙයක් ඉතින් ඒහි භික්ෂු භාවයෙන් අන් අය පැවිදි කරන බුදුරජාණන් වහන්සේ රහල් කුමරුව පැවිදි කරන්න තමන්ගේ බුද්ධ ශාසනයේ ජේෂ්ඨ පුත්‍රයාණන් වහන්සේට බාර දුන්නා. තමන්ගේ බුදු සසුනේ දෙටු පුතට ගිහි කලපුතු මහාන කරන්න බාර දුන්නා. සාරිපුත්තයන් වහන්සේ තමයි කෙස් බෑවේ. මුගලන් මහරහතන් වහන්සේ තමයි සිවුරු කරේ ගැට ගැහුවේ. කොහොම සැනසෙල්ලක්ද ලබන්නේ? ඊට පස්සේ රාහුල මුනිදුන් වෙහිරේ වැඩ සිටිනවා. ඊට පස්සේ කපිලවස්තුවෙන් සවැත් නුවරට වැඩියා. ඉතින් අර අවුරුදු 7 ස්වාමීන් වහන්සේ පැවිදි කළ පහවදාම මේ කඳුළු පිරිමෝණෙන් එනවා. මේ හැබැයි මෙහෙමකුත් තියෙනවා. ඒ රාහුල ස්වාමීන් වහන්සේගේ පැවිදි කිරීමත් එක්ක තමයි සරණාගමන පැවිද්ද ඊළඟට සාමණේරයෙකුට දසසිල් දෙන එක ඒ ඔක්කොම ආරම්භ වුණේ රාහුල ස්වාමීන් වහන්සේගේ පැවිද්දත් එක්ක. ඊට පස්සේ සුද්ධෝදන රජතුමා ඇවිල්ලා කියනවා ස්වාමීනි අපේ රාජ වංශයේ තිබ්බ එකම බලාපොරොත්තු ඔබ වහන්සේ. ඔබ වහන්සේ පැවිදි වෙන්න ගියා. ඊට පස්සේ නන්ද කුමරු ගැන මම ලොකු බලාපොරොත්තුත් තියාගෙන හිටියා. නන්ද කුමරුත් පැවිදි වුණා. ඊළඟට මට තිබ්බ ලොකුම බලාපොරොත්තුව දකින වාරයක් පාසා ඔබ වහන්සේව මතක් වෙන මගේ රාහුල. මගේ රාහුල ඔබ වහන්සේ රාහුලත් මහාන කරගත්තා. ස්වාමීනි මේ දරු දුක කියන එක ඇට මිදුළු දක්වා කිඳා බෑලා තියෙනවා. ඒ නිසා ස්වාමීනි
අම්මා තාත්තගෙන් අවසරයක් නැතුව දරුවෙන් මහාන කරන්න එපා කිව්වා. ඒ කියන්නේ රාහුල ස්වාමීන් වහන්සේගේ අම්මා තාත්තා කියන වගකීම සුද්ධෝදන රජතුමාත් සම්පූර්ණයෙන් මැරා. දැන් මහාන කරන්න එපා කියලා මේ දුක් වෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඇත්තටම කිව්වොත් එහෙම පුතේගේ මහානකමට අම්මා තාත්තා කෙනෙක්ගේ හිතේ ඇති වෙන ගින්දර ඒ අම්මගේ තාත්තගේ අසද්ධාව නෙවෙයි. ඒ අම්මා තාත්තගේ පෞකාරකමක් නෙවෙයි. ඕකට කියන්න තියෙන්නේ දරු දුක. දරු දුක. මම දැක්ක දවසක් පුතා මං ඉස්සරහ පිටම අම්මගෙන් ඇහුවා අම්මේ මං මහාන වෙනවා කියලා. මං ඉස්සරහ පිටම අම්මගෙන් ඇහුවේ. ඒක කියනකොට අම්මා අඩියක් විතර විසුණා පිටිපස්සට. අර කහපු ගමම්ම. හැබැයි ඕක ඔයාලට තේරෙන්නේ නැහැ. ඕක තේරෙන්න ඔයාලගේ පුතෙක් මහාන වෙන්න අහන්න ඕන. ඔයාලගේ පුතෙක් මහාන වෙන්න අහන්න ඕන. දරුවෙක්ගේ මහානකමක් ඉදිරියේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දැනෙන හැඟීම. දරු දුක ඇට ඇට මිදුළු දක්වා කිඳා බෑ. බුදුරජාණන් වහන්සේ ප්‍රස්තුත කරගෙන බුද්ධ ශාසනයේ විනය නීතියක් පැනෙවුවා. දෙමව්පියන්ගේ අනුමැතියක් නැතුව දරුවෝ මහාන කරන්න එපා කියලා. අදත් අපි මහාන වෙනකොට අම්මගේ තාත්තගේ අනුමැතිය අහනවා. ඒ රාහුල කුමරුගේ පැවිද්දත් එක්ක ආපු වෙලයක්. දරු දුක කියන එක. දරුවන්ට මේක තේරෙන්නේ නැහැ. අම්මා කෙනෙක්ගේ ආදරේ තාත්තා කෙනෙක්ගේ ආදරේ උන්දලයාගේ ඇට ඇට මිදුළු දක්වා ගිහිල්ලා තියෙනවා කියලා. ඔයාලට අම්මලා අඬනව ඇහුණක් ගාණක් නැහනේ. ඒ කියන්නේ අම්මට තියෙන ආදරය මේ කණේවත් නැහනේ. අම්මලා තාත්තලා විඳින දුක ඔය ඇස් වලටවත් පේන්නේ නැහනේ. මව්පිය සෙනෙහස කියන ඇස් දෙකේවත් ගෑවිලා නැහනේ. දරු දුක කියන එක ඇට ඇට මිදුළු දක්වා ගිහිල්ලා තියෙනවා. ඒ අතර යම්කිසි අම්මා කෙනෙක් යම්කිසි තාත්තා කෙනෙක් පුතේ උඹ මහාන වෙයන් කියලා බුද්ධ ශාසනයට පූජා කරනවා නම් ඒ අම්මලා නිවනට ළඟයි. ඒ තාත්තලා නිවනට ළඟයි. ඒ අත්හැරීම. ඊට පස්සේ රාහුල තෙරුන් සවැත් නුවරට වැඩියා. සවැත් නුවරට වැඩියාට පස්සේ උන්වහන්සේ ඒ වෙනකොට සිල්පදයක් පැනවිලා තිබ්බා මේ අනුපසම්පන්න කෙනෙක් සමග මේ භික්ෂුවකට රාත්‍රියේ එක කාමරේ ඉන්න එපා කියලා. කියන්නේ උපසම්පදා කෙනෙකුයි සාමණේර කෙනෙකුයි එක කුටියේ ඉන්න බෑ. අනුපසම්පන්න කෙනෙක්. ඒකට හේතුනේ ඒ බණ අහලා ඉවර වෙලා හාමුදුරුවෝයි මිනිස්සුයි ඔක්කොම බණ අහපු ශාලාවෙම නිදාගෙන තියෙනවා රාත්‍රියේ. උදේ ශාලාවට මහතෙරුන් වහන්සේලා වඩිනකොට හාමුදුරුවෝයි ගිහියෝයි ඔක්කොම එකට සැතපි නිදි. අශෝභනයිනේ. ඒ මුල් කරගෙන අනුපසම්පන්නයත් සමග එක වහලේ නිදා ගන්න එපාකෝ එක වාලයක් යට. ඉතින් ඕවා ඉස්සර මිනිස්සු දැනගෙන තමන්ගේ පවුලේ තමන්ගේ හාමුදුරුවනමක් ගෙදර වැඩියොත් එහෙම ඉස්සර මිනිස්සු තමන්ගේ පවුලේ හාමුදුරුවනමක් ගෙදර වැඩියොත් එහෙම ඒ ගෙදරින් මේ මිනිස්සු ඒ ගෙදර සම්පූර්ණ හාමුදුරුවන්ට වෙන් කළා අයින් වෙනවා. එතකොට සවැත් නුවරට වඩිනකොට රාහුල ස්වාමීන් වහන්සේ කුටියක් නැහැ. ඒ කුටිතොල සංඝයා වැඩ ඉන්නවා. ඉතින් සංඝයා කියනවා රාහුල ඔබට අපිත් එක්ක ඉන්න විදියක් නැහැ. ඔබ උපසම්පදා නැහැ. තැනක් බලන්නකෝ රාහුල කියලා. ඉතින් කොහෙවත් නැහැ. බුදු කුටිය පිටිපස්සේ කුටියක මේ පහනක් පත්තු වෙනවා. උන්වහන්සේ ගියා වැඩි අය තෙන්න.
බුදුරජාණන් වහන්සේට හදපු මේ වැසිකිළිය එක. රාත්‍රියේවත් බුදුරජාණන් වහන්සේ වැඩියොත් කියලා පහනක් පත්තු කළා. උන්වහන්සේ වැසිකිළියේ සැතපෙන්න වැඩියා කියන්නේ බ්‍රහ්ම විමානයකට යනවා වගේ. බුදුරජාණන් වහන්සේගේ වැසිකිළියට ගිහිල්ලා සැතපුණා එළි වෙනකල් ඉඳගෙන අයිනක බ්‍රහ්ම විමානයකට යනවා වගේ. මට මේක හොඳයි කියලා. කොහොම ඉන්න පුළුවන් කෙනෙක්ද? රජ කුලේ උපන් කුමරා මහ බෝසතුන්ගේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ පුතා කොහොම අයිතිවාසිකම් කියන්න පුළුවන් කෙනෙක්ද? එහිව් කෙනෙක් බුදු කෙනෙක් ළඟ වැසිකිළිය හොඳයි කියලා හිතුවා. අපි ඇවිල්ලා මොනවද මේ හොයන්නේ? අපිට ඉන්න තැනක් දුන්නේ, අපිට කන්න තැනක් දුන්නේ, අපිට අඩු සැලකිලි. අපි දැන් සැලකිලි බලාපොරොත්තු වෙනවා මේ නිවන් දකින්න ඇවිල්ලා. මට පුදුම හිතුනේ මහා බුද්ධ ශාසනයේ වැසිකිළිය හොඳයි කියලා හිතපු කෙනාට දෙවිවරු තමන්ගේ විමාන දුන්නා. දෙවියන් තමන්ගේ මුළු දිව්‍ය විමානම රාහුල මුනිදුන්ට අසපුවක් කරලා පූජා කළා. බුදුරජාණන් වහන්සේගේ වැසිකිළිය හොඳයි කියලා හිතපු කෙනාට මේ මුනිදුන් පිරිනොම් පෑවේ දිව්‍ය ලෝකේ. ඇයි දිව්‍ය ලෝකේ පිරිනොම් පෑවේ? දෙවිවරු තමන්ගේ දිව්‍ය විමාන මේ මුනිවරයාට අසපුවක් කරලා පූජා කළා. වැඩ ඉන්න මුනිදුනේ කියලා. ඒ වුණාට උන්වහන්සේ කැමැති බුදුරජාණන් වහන්සේගේ වැසිකිළියේ ඉන්න. කොහොම හිතක්ද? කොහොම පවිත්‍රයිද? කොහොම පවිත්‍රයිද? බුදුරජාණන් වහන්සේ උදෑසන වැසිකිළියට වැඩියා. උගුර පෑදුවා. ඇතුළෙනුත් උගුර පෑදුවා. කවුද මේ ඇතුලේ? ස්වාමීනි මම රාහුල. රාහුල මොකද? ස්වාමීනි මන්ට ඊරේ කුටියක් තිබෙන්නේ නැහැ, මම මෙතන සැතපොනා. හොඳයි රාහුල කියලා. උදේ පිණ්ඩපාතේ යන්න කලින් සංඝයාට කතා කළා. සාරිපුත්ත ඊයේ රාහුල කොහෙද සැතපුනේ කියලා දන්නවද? ස්වාමීනි මම දන්නේ නැහැ කිව්වා. රාහුල පින්වත් සාරිපුත්ත රාහුල ඊයේ වැසිකිළි හිටියේ. එතකොට රාහුල වගේ කෙනෙක් ගැනවත් ඔයාලා හොයන්නේ නැත්නම් අනාගතේ මහාන වෙන කුල දරුවන්න මක් වෙයිද කියලා ඇහුවා. ඒ නිසා අද පටන් අනුභව සම්පන්න කෙනෙකුට භික්ෂුවක් සමග රාත්‍රී 2-3ක් එක කුටියේ ඉන්න පුළුවන්. අර සිල්පදේ වෙනස් කළා. එතකොට අර මේ තවත් කුටියක් හොයාගන්න හරි කාලේ තියෙනවනේ අර දවස් 2-3. ඒකෙන් තමයි මේ සිල්පදේ පැනෙන්නේ. ඉතින් ආරුමයක් කියම සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවරට වඩිනකොට සවැත් නුවර ඉස්සල්ලාම දෙවුරන් මෙහෙර රංකහවණු අතුරලා දෙවුරන් මෙහෙර පූජා කරපු පින්කමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි සංඝයා ඔක්කොම බලාගෙන අවසානයේට වැඩලා තියෙන්නේ. උන්වහන්සේට කුටියක් නැතුම් සවැත් නුවර ජේතවනයේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පළවෙනි රාත්‍රිය ගත කරලා තියෙන වැසිකිළියක. එහෙව් ගුරුවරයෙක්ගේ රාහුල නම් වූ ශිෂ්‍යයා වැසිකිළියක සිටීම අරුමයක් නෙවෙයි. ගුරුවරුන්ගේ ආරය. ගුරුවරුන්ගේ ප්‍රතිපදාව. ගුරුවරුන්ටත් වැසිකිළිය සැපයි, ශිෂ්‍යයාටත් වැසිකිළිය සැපයි.
මෙහෙම මුනිවරු පරම්පරාවක් ආවේ. බුද්ධ ශාසනයේ මේ මුනිවරු ආවේ කුටි හොයාගෙන නෙවෙයි. තැන් හොයාගෙන නෙවෙයි. නිවන සොයාගෙන ආපු අය. නිවන සොයාගෙන ආපු අය. හරි පුදුමයි ඉතින්. අපි දැනකට ඇවිල්ලා අද අපිට නිදා ගන්න තැනක් තිබ්බේ නැහැ. ධර්මශාලාවේ ඉන්න උනේ. මඳුරෝ කෑවා. ෆෑන් එකක්වත් නැහැ. කකුල් රෙදෙනවා. කොච්චර නම් වදම් පෙලක් කියනවද මෝඩකමට. මේ මුනිවරුන්ට මේ බුද්ධ ශාසනය වැසිකිළිය බ්‍රහ්ම විමානයක් වගේ. බ්‍රහ්ම විමානයක් වගේ. ඉතින් මේ උත්තමයා ගේ රාහුල ස්වාමීන් වහන්සේ දේවරම් වීරේ වැඩ හිටපු කුටිය අදටත් තියෙනවා. මේ ලෝකෙන් හැම තැනින්ම පැමිණෙන මිනිස්සු රාහුල කුටියට දේවරම් වීරේ වඳිනවාමයි. බලන්නකෝ අරුමේ. දේවරම් වීරේ බුදු කුටියත් අදට ඉතුරු වෙලා තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේගේ කුටියත් අදට ඉතුරු වෙලා තියෙනවා. බුදු කුටියට වඳින මිනිස්සු අදටත් රාහුල ස්වාමීන් වහන්සේගේ කුටියටත් වඳිනවා. එදා වැසිකිළියේ හිටපු කෙනා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ ශික්ෂාකාමී හරි කැමැති හැදෙන්න. අවවාදවලට හරි කැමැති. උන්වහන්සේ උදෑසනම වැලි දෝතක් අරන් අහසට දානවා. වැලි කැටයක් ගානේ අවවාද ලැබේවා කියලා. ඔන්න ඊළඟ තැන. බොරුවට නෙමෙයි ඔයා ඉල්ලන්නේ ඇත්තටම. වැලි කැටයක් ගානේ අවවාද ලැබේවා. වැලි දෝතක වැලි කැට කීයක් ඇතිද? දහස් ගාණක්. එතකොට අපිට අද ඔයාලගේ ගෙවල් වල අම්මලා දරුවෝ, තාත්තලා දරුවෝ, නෝනලා මහත්තුරු ඔය මරා ගන්න හදන්නේ දවසට අවවාද දහස් ගාණක් ලැබිලාද? එක වැරද්දට කතා කරලා තමයි රණ්ඩුව යන්නේ. අපිට උනත් ඉවසනවා කියලා එකක් කියද්දින් ඉඳි. දෙකක් කියද්දින් ඉඳි. තුනක් කියද්දින් ඉඳි. නැවත නැවත අපිම කියනකොට මුන්ට අපි වදයක්ද අපි ඉන්නවට කැමති නැද්ද? අපිව මරා ගන්න හදනවා. අපි මේ වගේ යවන්න හදන්නේ. අපිට කැමති නැහැ. ඇයි අපිට ඔය තේරෙන්නේ නැද්ද? අපි ගොන්නොද? කියලා අවවාද දෙකක් තුනක් එනකොටම අපේ හිත පෑරෙන විදිය බලන්න. ඔයාලගේ හිත දිහා බලන්න. දැන් අම්මා තාත්තා දරුවන්ට උදේටත් බයිනවා. දවල්ටත් බයිනවා. හැන්දෑවටත් බයිනවා. තුන් වේලම බයිනවා කියන්නේ ඒ ළමයාට තිත්ත වෙච්ච තැනම තමයි ගෙදර. යම් ගෙදරක බවලතාවට මිනිහා හැම වෙලාවෙම දොස් කියනවා. ඒ බවලතාවට තිත්ත වෙච්ච තැනම තමයි ගෙදර. සමහර මිනිස්සු රජේ රස්සා කරලා ගෙදර එන්නේ අපායකට එනවා වගේ. රස්සාවට යන්නේ දිව්‍ය ලෝකෙට යනවා වගේ. අම්මෝ ඒ වෙලාව තමයි මට සැනසෙල්ල කියලා. කනක් ඇහෙන්න ඉන්න පුළුවන් කියලා. මේ රාහුල මුනිදුන් බලාපොරොත්තු වෙන අවවාද දහස් ගාණක්. වෙස්සන්තර ජාතකය ගැන නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරද්දී දේශනා කරනවා. පිනෙම් පිරුණ වෙස්සන්තර රජතුමාගේ පුත්‍රයා ජාලිය කුමාරයාගෙන් කාටවත් වැඩ ගන්න බෑ කියනවා. එහෙම වැඩ ගන්න පුළුවන් නම් දාසකම් කරවන්න පුළුවන් නම් Taman ඕන වැඩ එයාලවා කරවා ගන්න පුළුවන් නම් ඉරයි හඳයි පෙට්ටියකට දාලා වහන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. මහමේර පර්වතයේ කිහිල්ලි ගහගෙන යන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. ජාලිය කුමාරයාගෙන් වැඩ ගන්න පුළුවන් නම් මහමේරු පර්වතේ අතින් අල්ලන්න මෙහෙම ගුලි කරන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. රාහුල කුමාරයාගෙන් වැඩ ගන්න පුළුවන් නම් කන්දක් මුදුනේ ඇවිලෙන ගින්දරකට ලං වෙන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. රාහුල කුමාරගෙන් වැඩ ගන්න පුළුවන් නම් ජාලිය කුමාරයාගෙන්. බෝසත් කාලෙත්
ඒ කුමරුගෙන් වැඩ ගන්න බැරි නම් එච්චර පිනෙන් ප්‍රතාපවත් කුමරෙක් නම් රාහුල කුමාරයාගෙන් රාහුල තෙරුන් වහන්සේගෙන් මේ බුද්ධ ශාසනය කාටවත් වැඩ ගන්න බෑ. ඒත් සාරිපුත්ත මුනිදුන්ට පැන් ගේනවා. අතු ගන්නවා. තමන්ගෙන් කවුරුවත් වැඩ ගන්නෑ. තමන් වැඩ කරනවා. මාළුපෙත් මං අම දෙනවා. සක්මන් කරනවා, භාවනා කරනවා, පැන් ගේනවා. සංඝයා දැනගත්තා රාහුල ගොඩාක් හික්මෙන්න කැමැති, දමනය වෙන්න කැමැති. ඊට පස්සේ සංඝයා රාහුල කුමරුගේ රාහුල තෙරුන් වහන්සේගේ ශික්ෂාකාමීත්වය පරීක්ෂා කරන්න උන්වහන්සේ අතුගාපු මිදුලේ රොඩු අතු දානවා. අතුගාපු ඉදල් කොසු විසි කරනවා. ඉතින් අහනවා කවුද මේ අතුගාලා තියෙන මේ බාගෙට? එතකොට රාහුල තෙරුන් ඇවිල්ලා ස්වාමීනි සමා වෙන්න කියලා වැඳලා ආය අතු ගහනවා. මුළු ජීවිත කාලෙම මේ රාහුල මුනිදුන් නිදහසට කරුණු කියලා නැහැ. අනුන් කරපු වැරදි තමන් සුද්ධ කරලා තියෙනවා. නිදහසට කරුණු කියලා නැහැ. දුවේ පුතේ පින්වතුනේ නොකරපු වැරද්දකට බැනුම් අහන්න බැරි අපි, යුක්තිය අයුක්තිය හොයන අපි, සාධාරණය අසාධාරණය හොයන අපි, බැනුම් අහන්න අකමැති අපි, එක වැඩේ දෙපාරක් කරන්න බැරි අපි, එක මිදුල දෙපාරක් අතු ගන්න බැරි අපි මොනොන්ද මේ මුනිවරයාණන් වහන්සේ ඉදිරියේ සරණ යන්න. සංඝම් සරණං ගච්ඡාමි කියලා සරණ යන්න මේ රාහුල මුනිදුන්